මේ මහා රාත්‍රියයි. මුළු ගම්මානයම නිහඬයි. ඇසෙන්නේ රැහෙයන්ගේ සිහින් රාවයත් ඉඳහිට හමන සුළං ධාරාවත් පමණයි. නමුත් මේ අන්ධකාරය අස්සේ අපට නොපෙනෙන ලෝකයක බිහිසුන් ආත්මයන් සැරිසරන බව අතීත ගැමියන් විශ්වාස කළා. අවමංගල රීරියකා, තොටුපල රීරියකා, කඩවර රීරියකා, සොහොන් රීරියකා. නම ඇසූ පමණින් ඇඟමස් ලොමු දැහැගන්වන මේ යක්ෂයෝ මේ මහා රාත්‍රියේ ගමට එන්නේ මිනිස් බිල්ලක් සොයාගෙන. ලේ උරා බොන්නට. ඔවුන් එන්නේ කොයි වෙලේද කාටද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අද අපි ඔබට කියන්නට යන්නේ එවන් බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන් එක්තරා කාන්තාවකගේ සත්‍ය කතාවක්. යක්ෂයෙක් ඇත්තටම ඇයට ආවේශ වුණාද? නැත්නම් යක්ෂයාටත් වඩා බියකරු රහසක් අගේ සිතී සැඟවී තිබුණාද? මේ කතාව නිමන්තිගේ මිත්‍යාවත් සත්‍යත් අතර අතරමං වූ ගැහැණියකගේ කතාවයි මේ. නිමන්ති ඈදුටු විට කාගෙත් සිත් ඇදගන්නා රූසපුවක් හිමි විවාහක කාන්තාවක්. අගේ සැමියා වරුණ. මේ දෙදෙනා ගෙව්වේ හරිම සාමකාමී ජීවිතයක්. වයස අවුරුදු 5ක සහ 2ක දියණියන් දෙදෙනෙක් එක්ක මේ කැදැල්ල පිරී ඉතිරි ගියා. හැබැයි මේ සතුට ආස්සේ ලොකු පාළුවක් නිමන්තිගේ හිතේ තිබුණා. වරුණ රැකියාව කළේ කොළඹ. ගෙදර එන්නේ මාසයකට වතාවක් විතරයි. මුළු මාසයම නිමන්ති දරුවන් දෙදලාගේ වැඩත් කරගෙන තනි වෙනවා. වරුණ එන දවස කියන්නේ නිමන්තිට හරියට අවුරුද්ද උදාව වගේ. දරුවෝ තාත්තා එනකල් බලන් ඉන්නේ ඇඟිලි ගැනගෙන. හැබැයි නිමන්ති ගැන කියද්දි අමතක කරන්න බැරි දෙයක් තිබුණා. ඇය හරිම බියගුළුයි. ඒ වගේම මිත්‍යා විශ්වාස පස්සේ හඹා යන චරිතයක්. ගෙදර හූනෙක් ඇඬුවත් බල්ලේ කුඩුබිරුවත් නිමන්ති බය වෙනවා. මාස 3කට වතාවක්වත් ජ්‍යොතිෂ්‍ය මහත්තයෙක් ගාවට ගිහින් හඳහන බලවන්න ඇය අමතක කළේ නැහැ. අපලයක් තියෙනවා කියලා දෛවඥා කිව්වොත් ඇති. නිමන්ති ගෙහෙන්න පටන් ගන්නවා. පන්සල් ගානි දේවාල ගානි ගිහින් පූජා තියෙනවා. වරුණේ වන සල්ලි වලින් ලොකු කොටසක් වියදම් වුණේ මේ ශාන්ති කර්ම වලට. සමහර දවස්වලට අසල්වාසීන්ගේ ණයට සල්ලි අරගෙන පවා ඇය මේ විශ්වාස පස්සේ දිව්වා. අයියේ මෙච්චර බය වුණේ. ඇත්තටම ඇයට අපලයක් තිබුණාද? එදා වරුණ මාසෙකට පස්සේ ගෙදර එන දවස දරුවන්ට රස කැවිලි බිරිඳට තැහැගි බෝග අරගෙන වරුණාවේ හරිම ආසාවෙන්. වෙනදාට නම් ගේට්ටු ඇරින සද්දට නිමන්ති දුවගෙන එන්නේ hina පිරුණු මුහුණින්. ඒත් අද ගේට්ටු ඇරියා. වරුණ ගෙදරට ගොඩ වුණා. ගෙදර පුදුමාකාර නිහඬ බවක්. වරුණ කතා කළා. නිමන්ති කාමරයේ ඉඳලා සාලේට ආවා. හැබැයි ඒ එනකොටම වරුණව දැක්ක ගමන් ඇගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා. හරියට යක්ෂයෙක් දැක්ක වගේ ඇය ගල් ගැහුණා. ඇය වචනයක් කතා කරන්න හැදුවා. කට හෙලවුණාට වචන පිට වුණේ නැහැ. අගේ මුළු ඇඟම වෙවුලෙනවා. දාඩිය දාලා. වරුණ බය වුණා. ඔහු දුවලා ගිහින් නිමන්තිව අල්ලගත්තා. නිමා මොකද මේ ගොත ගහන්නේ? කතා කරන්න නිමා. ඒත් නිමන්තිට හුස්ම ගන්න තාමරුයි වගේ. ඇය වරුණ දිහා බලන් හිටියේ මර බියෙන්. ඇත්තටම ඇය දැක්කේ Tamanගේ ආදරණීය සැමියාවද? නැත්තම් ඊට පිටුපසින් සිටි වෙනත් යමක්ද? වරුණට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. ඔහු වහාම නිමන්තිගේ දෙමව්පියන්ට කතා කළා. ගමේ අය ත්‍රැස් වුණා. හැමෝගෙම නිගමනය වුණේ එකම දෙයක්. මේ කෙල්ලට යකෙක් ගහලා. වරුණත් නිමන්තිගේ පියාත් ඇයව කැටුව ගියේ ගමේ ප්‍රසිද්ධ දේවාලයකට. කපු මහත්තයා නිමන්ති දිහා බැලුවේ හරිම තියුණු විදිහට. නිමන්ති තාමත් ගොළු වෙලා බයෙන් ගෙහි ඉන්නවා.
මට තේරෙනවා වැඩේ. මේ දරුවට තනි අල්ලලා රීරියකානේ බැල්ම වැටිලා තියෙන්නේ. මොකක්ද මේ රීරියකා කියන්නේ? ශ්‍රී ලාංකික යක්ෂවේදයේන දරුණුතම බලසම්පන්නම යක්ෂයා තමයි රීරියකා. ජනප්‍රවාදයට අනුව රීරියකා කියන්නේ ලේවලට අධිපති යක්ෂයා. ඔහු ඉපදුනේ ලේ විලක. ඔහුගේ ශරීරයේ රතු පාටයි. රතු පාට රෙද්දක් පොරවගෙන වඳුරු මුහුණක් ඇතිව අත් 4ක් විහිදාගෙන ඔහු එන බව කියවෙනවා. සමහර විට වඳුරු පිටේ තවත් විටක ගවයෙක් පිටේ එන මේ රීරියකා කාන්තාවන්ගේ ඔසෙප් කාලයේදී සහ දරු උපත්වලදී ඔවුන්ට බැල්ම හෙලනවා. ඉතින් කපු මහත්තයා තීරණය කළා නිමන්තිට වැහිලා ඉන්නේ මේ රීරියකා කියලා. වහාම ශාන්ති කර්මයක් කරන්න ඕනි කියලා නියම වුණා. වරුණ ණය වෙලා හරි සල්ලි හොඩාගත්තා. රුපියල් 15000ක් කපු මහත්තයාගේ ගාන්තුව. තවත් 12000ක් බඩුවලට. රාත්‍රී 9ට පටන් ගත්ත තොවිල මධ්‍ය රාත්‍රියේ වනතුරුම පැවතුණා. දුම්මල ගිනිදළු අහසට විහිදුණා. යක් බෙරහඩින් මුළු ප්‍රදේශයේම දෙවනත් වුණා. කපු මහත්තයා විවිධ මන්ත්‍ර ජප කරමින් නිමන්තිගේ ඔළුවට අත තියලා යක්ෂයාට අණ කළා නිමන්තිගේ ඇඟෙන් යන්න කියලා. වරුණ හිටිය ලොකු බලාපොරොත්තුවකින්. අදින් පස්සේ මගේ නිමන්තිට සනීප වෙයි. ආයෙත් මගේ ඉස්සරහට දුවගෙන ඇවිල්ලා කතා කරයි. අන්තිමට ආරක්ෂක නූලක් නිමන්තිගේ කරට දැම්මා. දැන් ඔක්කොම හරි. දරුවට බය වෙන්න දෙයක් නැහැ. නමුත් පසුදා උදෑසන උදා වුණේ වරුණගේ බලාපොරොත්තු සුණු විසුණු කරමින්. නිමන්ති තාමත් ගොළුයි. ඇය වචනයක්වත් කතා කරන්නේ නැහැ. මොනව ඇහුවට තගහනවා විතරයි. තොවිලෙන් වැඩක් උනේ නැහැ. යක්ෂයා ගියේ නැහැ වගේ. වරුණට පිස්සු හැදෙන්න වගේ ආවා. මේ වෙලාවේ තමයි වරුණගේ මිත්‍රයෙක් යෝජනාවක් ගෙනාවේ. මචං අපි යන් දොස්තර මහත්තයෙක් ගාවට. මේක යකෙක් නෙමෙයි වෙන්න ඇති. ඒ අනුව උන් ගියේ ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සභාපති මනෝචිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහත්මයා ළඟ. දේවාලයේ ഘോഷාකාර පරිසරයෙන් මිදිලා දැන් නිමන්ති ඉන්නේ වෛද්‍යවරයා ඉදිරියේ. වෛද්‍යවරයා නිමන්තිව මෝහන නිද්‍රාවට පත් කළා. ඇගේ යටිසිත අවදි කළා. එතනදී කවුරුත් නොහිතපු රීරියකාටත් වඩා බියකරු සත්‍යක් එළියට ආවා. නිමන්තිට යකෙක් වැහිලා හිටියේ නැහැ. ඇයට තිබුණේ දරාගත නොහැකි බයක් සහ ලොකු වරදගාරි හැඟීමක්. වරුණ මාස ගණනක් කොළඹිද්දී නිමන්ති ගමේ තනි වුණා. මේ පාළුව මකා ගන්න ඈ දියණියගේ මොන්ටිසෝරියේදී හමුවුණු වෙනත් පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඔහුගේ නම පාලිත. දුව මොන්ටිසෝරි එක්කන් යනු අතරතුර ඇති වූ මේ සම්බන්ධය දුරදිග ගියා. වරුණේන දවසේ නිමන්තිට වරුණේන බව අමතක වෙලා තිබුණේ. ඈ හිටියේ පාලිතෙක්ට දුරකථනයෙන් පෙන්බස් දොඩමින්. ඈ සාලයට එනකොටම ගේ ඇතුළට ආපු වරුණ වැය දැක්කා. ඒ මොහොතේ ඇති වුණේ සාමාන්‍ය බයක් නෙවෙයි. වරුණට මම කතා කර කර හිටපු දේ ඇහුණාද? මම අතටම අහු වුණාද කියන මර බිය ඇගේ හිතට ඇතුළුණා. ඒ කම්පනේ කොච්චරද කියනවනම් ඇගේ මොළය විසින් ඇගේ කටහඬ අක්‍රිය කළා. මනෝවිද්‍යාවේදී මේකට කියනවා සොමටෝෆෝම් ඩිසෝඩර් එමත් නැත්නම් හිස්ටීරියා කියලා. දැඩි මානසික කම්පනයක් නිසා කායිකව ඇතිවන රෝගී තත්වයක්. ඇය හිතාමතා ගොළු වුණේ නැහැ. ඇගේ යටිසිත ඇයව ගොළු කළා වරදින් බේරෙන්න. වෛද්‍යවරයා ඇගේ යටිසිතට කතා කරලා ඇගේ වරද ඇයට පහගලා දීලා ඒ බිය ඇගේ හිතෙන් අයින් කළා. පුදමයකට වගේ මෝහන නිද්‍රාවෙන් නවදි වුණු නිමන්තිට ආයෙත් කතා කරන්න පුළුවන් වුණා. කිසිම බෙරහඬක් දුම්මල එළියක් නැතුව ඇය සුව වුණා. වරුණ තමන්ගේ බිරිඳගේ අතීත වැරද්දට සමාව දීලා ඇයව ආයෙත් බාරගත්තා. මේ කතාවෙන් අපිට කියලා දෙන පාඩම මොකක්ද? අපි බොහෝ වෙලාවට අපිට තේරුම් ගන්න බැරි ප්‍රශ්නවලට උත්තර හොයන්නේ මිත්‍යාවෙන්. යක්ෂයෝ ඉන්නේ සොහොන් පිටිවල්වත් පාළු පාරිවල්වත් නෙවෙයි. සමහර විට යක්ෂයෝ ඉන්නේ අපේම හිතේ. හිත පිරිසිදු නම් රීරියකාටත්වත් අපේව සොලවන්න බෑ.
අදම අපේ channel සබස්ක්‍රයිබ් කරලා අලුත් වීඩියෝ වල සේරම අප්ඩේට්ස් ඔබේ ඉන්බොක්ස් එකටම ලබා ගන්න. බෙල් අයිකෝන් එක ඔබන්න අලුත් කන්ටෙන්ට් එකේ එක් අංගයක් වන්න.